දේශනා අංක 107 ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි. අපිට කතා කරන්න තියෙන්නේ කාම ජවන් 29. ජවන කෘත්‍ය කරන සිත් අපි කිව්වා 55ක් තියෙනවා කියලා. කාම ජවන් 29ක් සහ අර්පණා ජවන් 26ක් විදිහට කාම ජවන් 29 වෙන්නේ අකුසල් සිත් 12, මහා කුසල් සිත් 8, මහා ක්‍රියා සිත් 8 සහ හසිතුප්පාදේ කියන සිත් 29. මෙතනින් අපිට ලැබෙන්නේ කාම ජවන් විදිහට 20යි, අකුසල් සිත් 12 සහ මහා කුසල් සිත් 8. ඉතින් අකුසල් සිත් 12 කියන්නේ ලෝභ මූල සිත් 8, ද්වේෂ මූල සිත් 2, මෝහ මූල සිත් 2නේ. ඒතර ඒ අකුසල් සිත් ජවන ප්‍රවෘත්තියෙන් ලැබුණාම ඉපැද්දුවාම එහි විපාක විදිහට ඉතින් අපිට පටිසන්ධි විපාක විදිහට නිරය තිරියක් ප්‍රේත අසුර අපායවල උපදින්න සිද්ධ වෙනවා. ප්‍රවෘත්ති විපාක විදිහට අනිෂ්ඨ අකාන්ත අමනාප දුක් විපාක සසරේ අත්විඳින්න සිද්ධ වෙනවා. මේ ජවන් සිත් තමයි පින්පව් වෙන්නේ. ඒතර ජවන් සිත් විදිහට අපි අකුසල් සිත් 12 තමයි ඉතින් දවස පුරා වැඩිපුර උපද්දවන්නේ ලෝභ ජවන්. ලෝභ ජවන් වලට තමයි අපි වැඩි ඇල්මක් දක්වන්නේ, ආස්වාදයක් දක්වන්නේ. සසරේ පුරුදු එකයි කැමැති ඒ ලෝභ ජවන්. ඒ ලෝභේ ඒ ඇලෙන්න නැති වුණාම තමයි ගැටෙන්නේ. ඒ කැමැත්තෙන් ඇති වෙන්නේ බහුට ලෝභ ජවන්. ඒ ලෝභයට අරමුණු නොලැබීමෙන් තමයි ගැටීම් ඇති වෙලා දේශ ජවන් ඇති වෙන්නේ. ඒතර වැඩිපුර දවසේ ඇති වෙන්නේ දේශ ජවන් නෙමෙයි, මෝහ ජවන් නෙමෙයි, ලෝභ ජවන්. ඒ කියන්නේ මේ සංසාරයේ සත්‍ය ඇලෙන ස්වභාවය තමයි තියෙන්නේ. ඇලෙන අලවන ස්වභාවය තමයි තියෙන්නේ. ඇලෙන්න තමයි කැමති. ඒ නිසා නිරන්තරයෙන් ලෝභ ජවන් නැති වෙනවා. ඒ ඇලීමට යම් අරමුණකට ඇලීමේදී යම් බාධාවක් ඇති වුණොත් ගැටීම් වශයෙන් දේශ ජවන් නැති වෙනවා. ඉතින් ලෝභ ජවන් නැති වුණත්, ද්වේෂ ජවන් නැති වුණත්, මෝහ ජවන් නැති වුණත් අකුසල ජවන්. අකුසල ජවන් වල පටිසන්ධි විපාකයේ සිව් අපාය. ප්‍රවෘත්ති විපාක නොයේ කටුක දුක් විපාක විඳින්න සිද්ධ වෙන්නේ. නොයේ හිරිහැර සාපිපාසා අනිත් සත්වයන් විසින් පණ පිටින් ඉන්නදී දැන් තිරිසන් ලෝකේ දුර්වල සත්වයා පණ පිටින් ඉන්නදී ප්‍රබල සත්වයෙක් විසින් ඔහුගේ මස් ඉරයිරා ඇස් උගුල් කනවනේ. ඉතින් പ്രേත ලෝකයේ දුක, නිරේ දුක නම් උපමාවකින්වත් දක්වන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. නිරේ නිරිසතුන් විඳින දුක. ඉතින් හැම දුකක්ම උරුම වෙනවා මේ අපි උපද්දවන මේ අකුසල් ජවන් වලින්. අකුසල් ජවන් 12න් අපි උපද්දවන්නේ ඇත්තටම මේ ජවන් 55න් මේ 12 තමයි. 12 විතරයි. අපි උපද්දවන්නේ ජවන් සිත් 55ක් තියෙනවා. ජවන කෘත්‍ය කරන සිත් 55ක් තිබුණාට අපි මේ අකුසල් 12යි ඒක තමයි වැඩිපුර උපද්දවන්නේ. අකුසල් 12යි මහා කුසල් සිත් 8යි කියන 20 තමයි අපි ජවන කෘත්‍යයෙන් උපද්දවන්නේ. මහා කුසල් සිත් 8 එතන ඥාන සම්ප්‍රයුක්ත සිත් 4ක්, ඥාන විප්‍රයුක්ත සිත් 4ක් තියෙනවා. ඉතින් මහා කුසල් සිත් 8 අර අකුසල් ජවන් උපදිනවා වගේ නිරුත්සාහයෙන් උපදිනවා නෙමෙයි. දැඩි වෙහෙසකින්, දැඩි කැපකිරීමකින්, දැඩි සිහියකින්, බලවත් සිහියකින්, දැඩි උනන්දුවකින් උපදවා ගත යුතු දෙයක්. ඒක සකසල දන් දෙනකොට දන් දීම වශයෙන්, සිල් රැකීම වශයෙන්, වත් පිළිවෙත් කිරීම වශයෙන්, භාවනා කිරීම වශයෙන්, ධර්මයේ ඉගෙන ගැනීම වශයෙන්, ධර්ම මානසිකාර වශයෙන්, ධර්ම සාකච්ඡාමේ වශයෙන්, විපස්සනා වශයෙන් මේ වගේ ක්‍රමවලින් මේ මහා කුසල් සිත් 8 උපදිනවා. ඉතින් ඒක නිකන් උපදිනව නෙවෙයිනේ. උත්සාහකින් තොරව උපදිනව නෙවෙයිනේ. ඒක උත්සාහයෙන්, සිහියෙන්, වීරියෙන් උපදවා ගන්න ඕන. ඉතින් මහා කුසල් සිත් 8, ඒ ජවන් සිත් 8 ඉපදීම කෙරෙහි බිය යුතු දෙයක් නැහැ. සංස්කාර වුණාට දැන් මහා කුසල් සිත් 8 කෙරෙහි බිය වුණොත් අපිට උපදින්න තියෙන්නේ අකුසල් සිත් 12. ওই 20 තමයි අපිට ජවන ප්‍රවෘත්තියෙන් උපදින්නේ. පින්පව් විදිහට ওই 20 විතරයි අපිට උපදින්නේ. ඒ නිසා මහා කුසල් සිත් 8 නූපදිනවා නම් ඒ හැම අවස්ථාවකම ජවන ප්‍රවෘත්තියෙන් අපිට උපදින්නේ අකුසල් සිත් 12න් යම් සිත්.
ඒ නිසා අපි නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න ඕනේ. මේ 20 තුල අපි රැඳිලා ඉන්නවා. අකුසල් සිත් 12 සහ මහා අකුසල් සිත් 8 කියන ජවන් කාම ඒ 20ම කාම ජවන්. ඒ කාම ජවන් 20 තුල ඒ කාම ජවන් 20න් අපි උත්සාහවත් වෙන්න ඕන මහා කුසල් සිත් 8 උපදවා ගන්නට. ඒනොත් වඩාත්ම උත්සාහවත් වෙන්න ඕන ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4 උපදවා ගන්න. ඒක උපදවා ගන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ ධර්ම විභාග දන්න නැත්තන්ට. ධර්ම විභාග දන්න නැත්තන්ට වැඩි ඉඩකඩක් තියෙනවා කුසල් සිතක් මහා කුසල් සිතක් ඉපදීමේදී එය ඥාන සංප්‍රයුක්ත වීමට. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත හරි වටිනවා. මොකද ඥාන සංප්‍රයුක්ත සිතක් උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත සිතක් මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුණොත් තමයි අභිනව භවයේ ත්‍රි හේතුක භවංගයක් ඇතුව පරිසන්දියක් ලබන්නේ. ත්‍රි හේතුක භවංගයක් ඕනමනේ ධර්මය අවබෝධ කරගන්න. ත්‍රි හේතුක භවංගිකයෙක් වෙන්නම ඕන ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා අපි උපද්දවන කුසල් සිතත් අපි උත්සාහවත් වෙන්න ඕනේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් උපදවා ගන්න. ඊළඟට අකුසල් සිත් 12යි මහා කුසල් සිත් 8යි කියන ඔන්න ඔය සිත් 20 කාම ජවන්. ඊළඟට තව කාම ජවන් වෙනවා රහතන් වහන්සේට ලැබෙන මහා ක්‍රියාසිත 8 සහ හසිතුප්පාදේ. ඒ 9 රහතන් වහන්සේට විතරයි ලැබෙන්නේ. රහතන් වහන්සේට අකුසල ජවන් 12යි මහා කුසල් සිත් 8යි 20 ලැබෙන්නේ. රහතන් වහන්සේට කාම ජවන් වලින් ලැබෙන්නේ මහා ක්‍රියාසිත 8 සහ හසිතුප්පාදේ කියන මේ සිත. ඒතර සියල්ල කාමාවචර ජවන් තියෙනවා 29ක්. අකුසල් සිත් 12, මහා කුසල් සිත් 8, මහා ක්‍රියා සිත් 8, හසිතුප්පාදේ. ඊළඟට 26ක් තියෙනවා අර්පණා ජවන්. අර්පණා ජවන් 26 වෙන්නේ මහග්ගත කුසල් 9. ඒ කියන්නේ රූපාවචර කුසල් 5 හා අරූපාවචර කුසල් 4 කියන මහග්ගත කුසල් 9. ඊළඟට මහග්ගත ක්‍රියා 9. මහග්ගත ක්‍රියා 9 කියන්නේ රූපාවචර ක්‍රියා සිත් 5 සහ අරූපාවචර ක්‍රියා සිත් 4. මහග්ගත ක්‍රියා 9. ඊළඟට ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8 මාර්ග සිත් 4 ඵල සිත් 4. මේ 26 තමයි අර්පණා ජවන්. අර්පණා ජවන් මේ මහග්ගත කුසල් 9 මහග්ගත කුසල් 9 කිව්වේ රූපාවචර ධ්‍යාන 5ක් තියෙනවානේ. ධ්‍යාන 5 ඒ කියන්නේ රූපාවචර කුසල් සිත් 5 ඊළඟට අරූපාවචර ධ්‍යාන 4 එක පුතඥ කෙනෙක් හරි සීක උත්තමයෙක් හරි උපද්දවනකොට මේවා කුසල්නේ. මහග්ගත කුසල් 9. ඊළඟට මහග්ගත ක්‍රියා 9. රහතන් වහන්සේ නමක් රූපාවචර ධ්‍යානයක් උපද්දවනකොට අරූපාවචර ධ්‍යානයක් උපද්දවනකොට ඒතර ක්‍රියා. එතකොට මහග්ගත ක්‍රියාත් 9ක් තියෙනවා. මහග්ගත ක්‍රියා 9 වෙන්නේ රූපාවචර ක්‍රියාසිත 5 හා අරූපාවචර ක්‍රියාසිත 4. ඊළඟට ලෝකෝත්තර සිත් දැන් සාමාන්‍යයෙන් විපාක සිත් ජවන ප්‍රවෘත්තියෙන් ලැබෙන්නේ. නමුත් ලෝකෝත්තර විපාක සිත් 4 ජවන ප්‍රවෘත්තියෙන් ලැබෙනවා. දැන් මේ කාමාවචර රූපාවචර අරූපාවචර සිත් වල විපාක සිත් කිසිවක් ලැබෙන්නේ ජවන ප්‍රවෘත්තියෙන්. ඒවා අජවන චිත්තයෝ. නමුත් ලෝකෝත්තර සිත් වල ලෝකෝත්තර කුසල් වගේම විපාක කියන සිත් 8ම ලෝකෝත්තර කුසල් සිත් 4ත් විපාක සිත් 4ත් කියන ලෝකෝත්තර සිත් 8ම ජවන ප්‍රවෘත්තියෙන් ලැබෙනවා. අර්පණා ජවන්. මේ විදිහට අර්පණා ජවන් 26ක් ලැබෙනවා. කාම ජවන් 29යි කාම ජවන් 29යි අර්පණා ජවන් 26යි කියන මේ 26 තමයි ජවන කෘත්‍ය කරන්නේ. එතකොට ජවන කෘත්‍ය කරන සිත් 55ක් ලැබෙනවා. එතකොට අපි පටිසන්ධි කෘත්‍යයෙන් පටන්ගෙන පටිසන්ධි අපි දැනට කතා කරලා තියෙනවා පටිසන්ධි භවාංග ආවජ්ජන දස්සන සවන ගායන සායන පුසන ඒ වගේම සම්පටිච්ඡන කෘත්‍ය සම්තිරණ කෘත්‍ය වොත්තපන කෘත්‍ය අද කතා කරලා අවසන් කළා ජවන කෘත්‍ය. ලබන දේශනාවේ අපිට තව තියෙන්නේ තදාරම්මන කෘත්‍ය හා
චුති කෘත්‍ය එක කතා කරන්න. ඒතර තදාරම්මන චුති කෘත්‍ය දෙක කතා කරපුවාම කෘත්‍ය සංග්‍රහය මේ ප්‍රකීර්ණක සංග්‍රහයේන කෘත්‍ය සංග්‍රහය අවසන් වෙනවා. සම්මා සම්බුදු සරණයි.